හලෝ අදත්ම යාලා සාදරයෙන් පිළිගන්න මගේ ටිචේන් එකට. ඉතින් සබස්ක්‍රයිබ් 500 ගහන්න තව පොඩ්ඩ දෙන ඕනේ. 500 ගහපුව මම ඔයාලට ගිෆ්ටයක් දෙන්න හිතන් ඉන්නවා. ඉතින් ඕන දෙ කමෙන්ටයක් දාගෙන යන්න. හරි මුලින්ම දින අපිට AK47 එකට ස්කින් එකක් එන්න තියෙනවා. ඒ වගේම තවත් ගන් සෙට් එකකට ස්කින් එකක් දෙන්න තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ ස්කින් ටික බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කහ පාට ස්කින් එකකුයි දම් පාට ස්කින් එකකුයි AK47 එකට දෙනවා. ඊට පස්සේ අනිත් ගන් දෙකට තව ගන් දෙකක් තියෙනවා. මට ඒ දෙකේ නම් මතක නෑ. මෙන්න මේ විදිහට අලුත් ස්කින් දෙකක් ඒ ගන් දෙකට බලා ගන්න පුළුවන්. එකක් රෝස පාට ස්කින් එකක්, අනිත් එක රතු පාට ස්කින් එකක්. මෙන්න මේ වගේ රතු එක නම් සුපිරියක් වෙයි. මේ ගන් ටික එනවා කියලා තියෙන්නේ යුනිවර්සල් ටෝකන් වලට. මේ ගන් වලින් එකක් ගන්නත් ඉතින් ජෙම් 14000ක් යයි. දැන් මෙතන ජෙම් ලෑස්ති කරලා තියාගන්න ඔයාලා. ඊළඟට අපිට එන්න තියෙන ගොඩක් අය ආසයෙන් බලන් ඉන්න මෙන්න මේ වගේ ෆිස්ටි ස්කින් එක. මේ ෆිස්ටි එක සුපිරියක්. ඉතින් මේක ගන්න ජෙම් 1500ක් වගේ යනවා. මාරයට ලක් එකටත් එන්න පුළුවන්. ස්කින් එකක් ගන්න බලාගෙන ඉන්න නම් දැම්ම ජෙම් ලෑස්ති කරලා තියාගන්න. මේකත් සුපිරියක් වෙයි. ඔයාලා මේ ඉවෙන්ට් කවර් කරගන්න ටොප් අප් කරගෙන ඉන්න නම් දනුකයට ගියන් ටොප් අප් කරගන්න පුළුවන්. ඉතින් එයාගේ ජෙම් ගොඩක් ලකි. ඉක්මනට මේ ඉවෙන්ට් කවර් කරගන්න පුළුවන්. යාළුවනේ ඉතින් අපිට ඊළඟට එන්න තියෙන්නේ මෙන්න මේ ඉවෙන්ට් එක. මේකත් යුනිවර්සල් ටෝකන් වලට තමයි එන්න තියෙන්නේ. මිනියුසියටයි මෙන්න මේ ගන්න එකටයි තමයි ස්කින් සෙට් එක එන්න තියෙන්නේ. මේ විදිහට කොළ පාට ස්කින් එකකුයි රතු පාට ස්කින් එකකුයි තමයි අපිට දෙන්නේ. ආයේ මිනියුසියටත් ස්කින් දෙක රිටර්න් කරනවා කියලා තියෙනවා. මෙන්න මේ දෙක සුපිරියා. මෙයින් එකක් හරි ගන්න දැම්ම ජෙම් ලෑස්ති කරලා තියාගන්න. සමහර විට පහු වෙනකොට ජෙම් වල ගණන් වැඩි වෙන්නත් පුළුවන්. ඒකටමත් ගණන් වැඩිලා තියෙන ඉස්සරට වඩා. ඉතින් ඔයාලා දැම්මම ටොප් අප් එකක් ගහලා තියාගන්න. මෙයින් ගන්න එකක් හරි ගන්න. යුනිවර්සල් ටෝකන් වලට එන නිසා වාසියක් වෙයි. ඊළඟට තියෙන ගොඩක් අය අසම බලාගෙන ඉන්න පෝකස් සෙට් එක. ඉතින් මේක ළඟදිම රිටර්න් කරනවා කියලා තියෙනවා. පෝකස් සෙට් එකම මේ ඉවෙන්ට් එකෙන් ආයි රිටර්න් කරනවා. රතු කහ කොළ නිල් ඔක්කොම ටික රිටර්න් කරනවා. මේක රිටර්න් කරන්න යුනිවර්සල් ටෝකන් වලට. මේක ගන්නත් ඔයාලා දැම්ම ජෙම් ලෑස්ති කරලා තියාගන්න. මේක එකක් ගන්න ජෙම් 2000 3000ක් යයි සමහර විට. ඉතින් මේක ගන්න දැම්මම ඔයාලා ටොප් අප් එකක් ගහලා තියාගන්න. මේ ඉවෙන්ට් එක ළඟදිම එනවා. හරි ඉතින් යාළුවනේ ඔයාලගෙන් පුංචි උදව්වක් ඕනේ. මේ විදිහක ෂෙයා කරලා කමෙන්ට් කරලා ලයික් කරලා පොඩි උදව්වක් දෙන්න. සබස්ක්‍රයිබ් 500ට තව ටිකක් මදි. ඉතින් 500 වුණ ගමන් ගිෆ්ට් එකක් දෙනවා. ඔයාලා ඕන එකත් කමෙන්ට් කරගෙන යන්න. අපිට ඊළඟට එන්න තියෙන ඉවෙන්ට් එක තමයි මෙන්න මේක. එකත් සුපිරියක්. මේක තියෙන්නේ මාළු කපන සීන් එක. මොකක් හරි මාළු කපන එක්කෙනෙක් ගැඳුමක් තියෙන්නේ. මෙන්න මේ විදිහට පීයට සුපිරි ස්කින් එකකුත් එන්න තියෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට කොණ්ඩේට දීලා තියෙන්නේ මාළුවේ කොළුවේ ගහපු එක. ඒකත් සුපිරියක්. ඉතින් දැම්මම ජෙම් ලෑස්ති කරලා තියාගන්න. ඊළඟට අපිට තියෙන්නේ මෙන්න විදිහට ලූට් බොක්ස් එකක්. මං හිතන්නේ මේක ඒකත් ලස්සනයි. දැම්මම ජෙම් ලෑස්ති කරලා තියාගන්න. යාළුවනේ ගොඩක් අය කියනවා අප්ඩේට් එකෙන් පස්සේ පරණ පීක් එක ආයෙ අපිට දෙනවා කියලා. ඉතින් ගොඩක් දුරට අප්ඩේට් එකෙන් පස්සේ අපිට පරණ පීක් එක දෙයි. සමහර විට ආයෙ අප්ඩේට් එක ඊළඟ අප්ඩේට් එක එනකොට සමහර විට ආයෙ පීක් එක අයින් කරයිද දන්නේ. පරණ පීක් එක දුන්නොත් නම් සුපිරියා. හරි ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. සබස්ක්‍රයිබ් 500 ගහන්න තව ටික දෙනයි ඕනේ. 500 ගහපු ගමන් ඔයාලට ගිෆ්ට් එකක් ඕනනම් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනේ. මේ වීඩියෝ එක ෂෙයා කරලා සබස්ක්‍රයිබ් කරලා පොඩි උදව්වක් දෙන්න. එහෙනම් මේ වීඩියෝ එක මෙතන ඉවරයි. ඔයාලා හැමෝටම සුබ දවසක්.